අයිස් මෙච්චර භයානක. ඉස්සර කතා කරේම හෙරෝයින් ගැන, කොකේන් ගැන. දැන් හෙරෝයින්, කොකේන් ගැන ඉතාම කලාතුරකින් ඇහෙන්නේ. ලෝකේ හැම තැනින්ම ඇහෙන්නේ අයිස් ගැන ඇහෙන්නේ. ඉතින් අයිස් ගැන බේසික් හරි අපි දැනගෙන හිටියේ නැත්තම් අඩුම තරමේ අයිස් අඳුර ගන්න බැරි වෙනවා අපිට. මේකේ විද්‍යාත්මක වචන වලින් නමක් කියන්න එපා. අයිස් කියන්නේ නිකන් මිනිස්සු කට වචනට දාගත් එකක්. ක්‍රිස්ටල් මෙතෆෙටමීන් කියන කෙමිකල් එක. මේක පවුඩර් හැටියට, පෙති හැටියට, කැට හැටියට එනවා. මේක මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ. ඔය ෆ්‍රිජ් එකේ දාලා අයිස් මුදවල අරගෙන කෑලි කෑලි වලට කැඩුවොත් පොඩ්ඩක් ඒ පෙනුමට මේක ළඟයි. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ. ඉතින් මේක හරිම කොමන්ලි පාවිච්චි කරන විදිහක් තමයි මේක මේ වතුරත් එක්ක දිය කරලා, රත් කරලා, සිරින්ජස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක. එන්නත. ඇයි මේකට ඇඩික්ට් වෙන්නේ කියලා ඔබ හිතලා තියෙනවද? අපි අයිස් කියන නමෙන් කතා කරමු. අයිස් කියන ඩ්‍රග් එක මොන ෆෝමැට් එකකින් පාවිච්චි කරත්, නාහෙන් ඇද්දත්, ගිල්ලත්, බිව්වත්, විදගත්තත් කෙලින්ම යන්නේ මොළයට. අපේ මොළයේ තියෙන එක කොටසක්, එතනින් තමයි සතුටේ හෝමෝනේ ස්‍රාවය කරන්නේ. ඒ මොළයේ තියෙන ඒ කොටසේ සෛල වලින් තමයි ඩොපමීන් කියන හෝමෝන් එක ක්‍රියේට් කරන්නේ. මේ අයිස් කෙලින්ම ගිහිල්ලා ඩොපමීන් හෝමෝනේ හදන ඒරියාස් ඉන්ස්ටිගේට් කරනවා. අවුස්සනවා, කිතිකවනවා. නැගිටපල්ලා ඩොපමීන් හදපල්ලා කියලා මොළයට කියනවා. මොළේ සමහර විට මුළු ජීවිත කාලයටම හදපු නැති ඩොපමීන් ප්‍රමාණයක් එක මොහොතේ හදනවා. මේවා සිස්ටම් එකට ආපු ගමන් පුදුම ප්‍රීතිය දැනනවලු, පුදුම එක්සයිට්මන්ට් එකක් එනවලු, පුදුම ආතල්ලක් දැනෙනවලු, මහන්සිය දැනෙන්නේ නැහැලු. වරද්ද ගන්න එපා. අවම වශයෙන් මුල් කාලේ මේක ගැහුව ගමන් මලමිනියක්, පෙරේත දිස්ත්‍රියක් වගේ, මල හොල්මනක් වගේ මැරිලා වැටෙන්නේ නැහැ. කික් එක ඉස්සිලා, ගැස්සිලා, වික්ෂිප්ත වෙලා පුදුම වෙලා එනවා. ඇයි? ගෝණි ගණන් මේ ක්‍රිස්ටල් මෙත් එකෙන් මොළයේ තියෙන ඩොපමීන් ස්‍රාවය කරන සෛල අවුස්සනවා. මොළේ පිස්සෙක් වගේ ඩොපමීන් හදලා. ඉතින් හොඳයි නේ. එහෙම දෙයක් ගන්න හිතුනේ. ඔම මේක මාරුනේ. පුදුම ප්‍රීතියක්. හැම වෙලාවෙම වෙන සීන් එකේ ඉන්නේ. ඕන දෙයක් පැය ගණන්, දවස් ගණන් කරන්න පුළුවන්. කණ්ඩ බොණ්ඩ බඩගින්නක්වත් එන්නේ නැහැ. ඇයි? ත්‍රිල වැඩි. ෆුල් පිබිදිලා වැඩ කරන්නේ. ඉතින් ආයෙ හිතන තුති හොඳයි නේ. පොඩ්ඩක් ඉන්න කියනකම්. ටික දවසක් මේ ගමන යනකොට මොලේ සෛල වෙහෙස වැඩි. අයිස් එනවා, මොලේ සෛල අවුස්සනවා, ඩොපමීන් හදපන් කියනවා. මේක හරියට වැඩවසම් යුගයේ මරව වැඩ ගන්නවා වගේ මොලේ ඩොපමීන් නිෂ්පාදනය කරන සෛල තියෙන ඒරියා එක මරව වැඩ ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ මේ සෛල වලට මහන්සි තවදුරටත් ස්වභාවික යාන්ත්‍රණය යටතේ ඩොපමීන් හදාගන්න මේ සෛල වලට බැරි වෙනවා. සෛල කම්මැලි වෙනවා. සෛල ටයර්ඩ් වෙනවා. අයිස් ටිකක් ගැහුවොත් විතරක් අමාරුවෙන් ඩොපමීන් කොහොම හරි ටිකක් හදනවා. ඩොපමීන් තමයි අපිට සතුට දනවන දේවල් නැවත කිරීමේ ආස්වාදය ගැන කියලා දෙන්නේ. ජයග්‍රහණයක් ලබන එක, රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතන දෙයක් කරන එක, ස්පෝර්ට්ස් කරන එක, ආදරේ කරන එක. මේ ඔක්කොම ඩොපමීන් වල ප්‍රතිඵල. ඩොපමීන් වල තවත් එක ඉෆෙක්ට් එකක් තියෙනවා. ඩොපමීන් යම් කිසි ක්‍රියාවකින් ඩොපමීන් එනවා නම් අපේ ඇඟ අපිට නිතරම කියනවා, අපේ මොළේ නිතරම කියනවා, ඒ ඩොපමීන් එන වැඩේ ආයි කරන්න බබා. මුල් කාලේ ඇඩික්ට් වෙනවා කියලා කියන්නේ අන්න ඒකට. අනේ තව අයිස් ගහන. කාලයක් යද්දී ඩොපමීන් නිෂ්පාදනාගාරය අඩපණ වෙනවා, අක්‍රිය වෙනවා. ඩොපමීන් නැති වෙනවා ඇඟට. ස්වභාවික යාන්ත්‍රණයෙන් ඩොපමීන් හදන එක නවතිනවා. දැන් වැඩ කරන්නේ කෙමිකල් එකට විතරයි. ස්වභාවික මිනිස්සෙගේ ඩොපමීන් යාන්ත්‍රණය සති 2-3ක් යනකොට අපේ ඇඟේ, අපේ ඔළුවේ, අපේ මොළයේ ඩොපමීන් නිෂ්පාදනාගාරය නතර වෙනවා. සතුට නැති වෙනවා. අන්න මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා. එක්කෝ අනවශ්‍ය බීතියක් ඒ මිනිස්යාගේ ඇඟ ඇතුළට යනවා. එක්කෝ ඒ මිනිහා ඒකේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම තිරසනෙක් වෙනවා. දැන් ඒ පුද්ගලයාටම තේරෙනවා මේක උනේ අයිස් ගහලා කියලා. එයාට අයිස් ඕනේ නැහැ. එයාට ඩොපමීන් ඕනේ. ඩොපමීන් ඕන නිසා එයා වඳිනවා. අනේ මට අයිස් ටිකක්. එයා දන්නවා මේක විනාශයක් කියලා. එළියට එන්න බෑ. ඇඟ රිදෙනවා, බය දැනෙනවා, පිස්සු වගේ හැසිරෙනවා. ඔළුව කියනවා අයිස් ගහලා මේක උනේ. මාර වැඩක්. මිනිහා දන්නවා අයිස් ගහන්න විනාශ වෙනවා. නමුත් මේ වෙලාවේ තියෙන මානසික වේදනාව, ශාරීරික වේදනාව දරා ගන්න බෑ. ආයි හොයනවා. ආයි වලෙන් වලටම යනවා. මේ තමයි ක්‍රිස්ටල් මෙත්ස් වල තියෙන ඉෆෙක්ට්.
ගැලවෙන්න ඕන උනත් ගැලවෙන්න බැරි ඩ්‍රග් එකක් කියලා කියන්නේ ඒකයි. ගහලා වැදිලා වන වෙච්ච මිනිහට ගැලවෙන්න ඕනේ, ගැලවෙන්න බෑ. ඒ මිනිහම දන්නවා ගැලවෙන්න ඕනේ මේකේ. මට ජීවත් වෙන්න දෙන්නේ නෑ. මේ ක්‍රිස්ටල් මෙත් එක, මේ අයිස්. ඒ තායි ඕනේ. කවදා හරි කවුරු හරි මිනිහෙක් අයිස් ගහන්න පටන් ගත්ත දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නේ. අයිස් පටන් ගත්ත දවසේ තමයි ඒ මිනිහාගේ ජීවිතේ ඉවර වෙන්නත් පටන් ගන්නේ. හරිම සිම්පල් මේක මීට වඩා මැතමැටික්ස් නෑ. අයිස් හදන්න පාවිච්චි කරන්නේ මොනවද කියලා ඔබ දැනගන්න ඕනේ. අයිස් හදන්න පාවිච්චි කරන කිසිම අමුද්‍රව්‍යයක් ස්වාභාවික නෑ. අයිස් හදන්න පාවිච්චි කරන සියලුම අමුද්‍රව්‍ය ආටිෆිෂියලි ලැබ්ස් වල එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවල මෑන් මේඩ් ඒවා.